විශ්‍රාමික ගුරුවරයෙක් වුණු මගේ යාළුවා අබේරත්න මහත්තයා හරිම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වුණත් එයාගේ එක පුරුද්දක් නම් මට එච්චර ඇල්ලුවේ නෑ. ඒ තමයි එයා සමහර ස්වභාවික දේවල් හරිම බැලෑරුම් විදියට හිතට ගන්න එක. අසුබ පෙරනිමිති ගැන එයා තරම් ගැඹුරින් හිතපු ඒ වගේම ඒ දේවල් හිතට ගත්ත වෙන කෙනෙක් මම ජීවිතේටම දැකලා නෑ. මම එයා එක්ක මේ ගැන කතා කරන්න පටන් ගත්තේ එයා එක දවසක් අපේ ගෙදර ආපු හවස් වෙලාවක. මගේ බිරිඳ එයා කැමතිම විදිහට ඉඟුරු තේ එකක් හදලා අපිට බොන්න දුන්නා. අපි ඒ වෙලාවේ රටේ දේශපාලන තත්ත්වය ගැන කතා කරමින් හිටියේ. පන්දේසියෙන් තේ කෝප්පය අතර ගත්තා විතරයි. බිත්තියේ හිටපු හුණෙක් සද්දයක් දැම්මා. එයා ඒ පාර තේ කෝප්පය ආයි මේසෙ උඩින්ම තිබ්බා. මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. හැබැයි මොනවා හරි වැඩක් පටන් ගන්නකොට හුණේ කෑ ගැහුවොත් ඒ වැඩේ ටිකක් පස්සට දාන එක එයාගේ පුරුද්දක් කියලා මම දන්නවා. අවාසනාවකට වගේ එයා දෙවෙනි පාරත් තේ කෝප්පය අතට ගත්ත විතරයි. සිවිල්ම පැත්තෙන් හුණේගේ චික් චික් සද්දය ආයෙත් ඇහුණා. ඒ පාරත් එයා කෝප්පේ බන්දේසිය උඩින්ම තියලා හූල්ලන්න ගත්තා. මොකද ඔය තේක බොන්න අබේරත්න අයියේ? මම ඇහුවා. එයා ඒක එපා කියලා ඇලුව දෙපැත්තට වෙනවා. ටිකකින් බොමු. ඉතින් රංජිත් මල්ලි මොකද්ද කියා හිටියේ. එයා ඒ කතාව මගේ ඇරලා පරණ මාතෘකාවටම ආවා. එයා ටිකකින් එයා ආයෙත් ඒ තේ කෝප්පේ දිහා බැලුවේ විනාඩි 2කට විතර පස්සේ. ඒත් වැඩේ කියන්නේ ආයෙත් කෝප්පය අතට ගත්ත ගමන් සිවිලෙම හිටපු හුණ කෑ ගැහුවා. මේ පාර එයා තේ කෝප්පේ හයියෙන් මේසෙ උඩ තියලා නැගිට්ටා. මල්ලි මොකුත් හිතන්න එපා. මම ගිහිල්ලා එන්න කියලා හිතුවේ. ඒ මොකද අපේ රත්නයි හදිස්සියෙම තා ටිකක් ඉඳලා මේ තේ එකක් බීලම යන්නකෝ. බෑ. තුන් සැරයක්ම හුණ බාධා කළා කියන්නේ ඉතින් ආයෙත් ඒ වැඩේ මේ සම්මත් ජාතියදී කරන්න හොඳ නෑ ගොයියෝ. ඕක බිව්වා මට ඇඟට ගුණක් වෙන්නේ නෑ. ආයෙත් දෙකක් නෑ ඕ. අපේ රත්න එයාගේ ඇස් දෙක ලොඹු ගෙඩ දෙකක් වගේ ලොකු කරගෙන කිව්වා. අනේ ඔය විකාර කතා ඔච්චර විශ්වාස කරන්න එපා අයියේ. අනිත් එක ඒක මේ තේක බොන්න මොකටද බය වෙලා ඉන්නේ? පිස්සු නැතුව මෙන්න මේක බීලා යන්න. මම ඇවිටිලි කළා. මගේ බිරිඳ මහන්සි වෙලා හදපු ඉඟුරු තේක මෙහෙම ඉදිරි කරලා යනවා දකින්න ඇය අකමැති වෙන බව මම හොඳින්ම දැනගෙන හිටියා. එහෙම කියන්න එපා මල්ලි. අපිට වරදින්නේ ඔන්න ඔය විදිහට හිතන නිසා තමයි. අසුබ පෙරනිමිති කියන්නේ නිකන් නොසලකා අරින්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ අනාවැකි කවදාවත් වරදින්නේ. විශේෂයෙන් හුණු ශාස්ත්‍රයේ. ඒ හරියටම හරි. හුණ කියන්නේ මාර පුදුම සතෙක්. ඒකනේ අපි හුණ කියන්නේ කිව්වා කියන්නේ. ඊළඟට පොල් කිච්චා. තනි පොල් කිච්ච දකින්නේ හරිම අසුබ වෙලාවට. ඔය පාර සතෙක් සුබ ගමනක් යද්දි පාර හරහා පියාඹගෙන ගියොත් ඒ ගමන යනකට වඩා හොඳයි හෙද්දරම ඉන්න එක. ආයෙත් උන්තුන් දෙනෙක් දැක්කොත් ඒකත් එහෙමම තමයි. එයා කියාගෙන ගියා. මම එයාගේ කතාවට පාත කළා. එතකොට පොල් කිච්චු දෙන්නෙක් දැක්කොත් ප්‍රශ්නයක් නෑ. කොහෙත්ම නෑ. දෙන්නෙක් දකින්න එක හරි සුබයි. මම බැරි වෙලා ගමනක් යද්දී එක පොල් කිච්චක් දැක්කොත් තව එකෙක් එනකල් ඉඳලා තමයි ගමන යන්නේ. ආයෙ දෙකක් නෑ මල්ලි. ඊළඟට සර්පියෝ. පුන කටුවෙක් හරි කෙවල් ඇතුළට ආවොත් හරිම අසුබයි. එහෙම වුණා කියන්නේ මොකක් හරි නැස්පැත්තයක් ගැන ආරංචියක් ලැබෙනවා පස්සේ දවසක. මම කියනවට බලන්නකෝ. මීට අවුරුදු 2කට කලින් දවසක් අපේ ගෙදරට පුන කටුවෙක් ආවා. පස්සේ දවසේ ආරංචි වුණා අපේ කොටුවේ බාපා මැරුණා කියලා. ඊට කලින් දවසේ මා පිළේ කුස්සියෙන් රිංගලා තිබුණා. ඊට දවස් 2කට පස්සේ අපේ අර බඹරල පෑරතන අයියා ලොරියක හැප්පිලා මැරුණා. ඔය අසුබ පෙරනිමිති කියන්නේ සෙල්ලමක් නෙවෙයි මල්ලියේ. කේන්ති ගන්න කාරියක් නෑ. මම ගිහිල්ලා එන්න. නාංගිටත් කියන්න මම ගියා කියලා. එයා එහෙම කියලා යන්න ගියා. මම ආයි මොකොත් කියන්න ගියේ නෑ. එයා ගියාට පස්සේ
එයාට හදපු ඉඟුරු තේක මම බිව්වා. මොකද බිරිඳට මේක දකින්න ලැබුණොත් ඇය මට ඇනුම් පද ටිකක් දෙන බව මම හොඳටම දැනගෙන හිටියා. රාත්‍රිය උදා වුණේ තවත් ටික වෙලාවකින්. මම පඩිපෙළ ළඟට ගිහින් මූණකට හොදගෙන ආයෙ ගෙදරට එද්දි ඉර බැහැලා හොඳටම අඳුර වැටලා තිබුණේ. අපේ රත්න ගියාට පස්සේ එයා කියපු අසුබ පෙරනිමිති ගැනමයි මගේ ඔළුවේ තිබුණේ. අපේ යාළුවා මේ වගේ දේවල් ගැන ඕනෑමට වඩා හිතන නිසා එයා මොකක් හරි මානසික ප්‍රශ්නෙන් පෙළෙන බව නම් පැහැදිලි. ඒ මානසික තත්ත්වය එයාගේ දෛනික ජීවිතේම අවුල් කරලා තිබුණා. රෑ කෑමෙන් පස්සේ මම පත්තරේ කියවන්න හිතාගෙන හාන්සි පුටුවට වැටුණා. මම විනාඩි කිහිපයක් පත්තරේ බැලුවා. හිතේ තිබුණු කලබල ගතිය නිසා පත්තරේට හරියට අවධානය දෙන්න බැරි වුණා. ඒ නිසා මම පත්තරේ පැත්තකින් තියලා ඇඳට යන්න නැගිට්ටා. හැබැයි බිරිඳ මුළුතැන්ගේ වැඩ ඉවර කළ නැති නිසා මම පොඩ්ඩක් පමා වෙලා ඒ පැත්තට ගියා. අවාසනාවක මහත කියන්නේ මුළුතැන්ගේ දොර ඔලුව සිටපු හොනේ ඒ වෙලාවෙම මගේ අත උඩට වැටුණා. අපේ රත්න මගේ ඔලුවට තාපු අසුබ පෙරනිමිති ගැන බයත් ඒත් එක්කම දෙගුණ වුණා. හොන වැටිලා බය වුණු වෙලාවේ මම කෑ ගහපු සද්දෙට බිරිඳ වැඩ ඔක්කොම දාලා මගේ ළඟට දුවගෙන ආවා. ඒ වෙනකොට ඈ හිටියේ කාමරේ. මොකද අනේ කෑ ගැහුවේ? ඇය ඇහුවා. නෑ මේ හොනෙක් එකට වැටුණා. කොහෙද වැටුනේ? වම් අතට. මම කිව්වා ඒක ගණන් ගන්න එපා. ඕනේ නම් අර කැබිනට් ලාච්චි පරණ කොලයක් ඇති ඒකේ හුණන් ඇඟට වැටීමේ පලාපල තියෙනවා බලන්න. නැත්තම් ඉතින් අබේරත්න අයියාවම අහලා බලන්න. එයා ඔක් ගැන හොඳ විග්‍රහයක් දෙයි. බිනිද hina වෙවි කිව්වා. ඇය අබේරත්නගේ හැටි හොඳට දන්නවා. එයාගේ ඔය අන්තගාමී ගතිගුණ ඇයගේ නිතරම විහිළුවට තමයි ලක්ුණේ. කොහොම වුණත් හිතේ තිබුණ අසහන නිසා මම හුණන් ඇඟට වැටීමේ පලාපල ගැන ලියපු ලිපිය හොයලා බැලුවා. මම ලාච්චු ඇරලා ඒක හොයාගත්තා. බිනිඳ මගේ දිහා බලාගෙන ඉද්දිම මම ඒක හයියෙන් කියෙව්වා. හිස කන උඩු තුල වස්තු හානිය, මුඛය බය, නාසයේ ලෙඩ රෝග, යටි තොල වස්තු ලැබීම, දකුණු කන දීර්ඝායුෂ, වම් කන විලම්දලාප. ඉතින් බලන්න මේ තියෙන්නේ වම් උරහිස ස්ත්‍රී සැප, දකුණු උරහිස නිරෝගී සම්පත්, ඊළඟට දකුණු අත ලාභ, වම් අත ශෝක මරණ. මොනම කුලක්ද මේ? මරණයක් කියලා? මොකක්ද ඒ කිව්වේ? විකාර. මම එහෙම කියලා ලාච්චු වහලා දැම්මා. හැබැයින් පස්සේ මගේ හිතේ තිබුණ බය තවත් වැඩි වුණා. නිදාගන්න ඇඳට ගියත් හිතේ තිබුණේ හොනෙක් ඇඟට වැටෙන එක ගැනමයි. රෑ මැදියම් වෙනකම්මට නිින්ද ගියෙත් නෑ. බිරිඳ නම් හොඳට ගොරව නිදාගෙන හිටියේ. මට නිින්ද ගියේ පාන්දර. මම නැගිටිනකොට දවසේ වැඩ පටන් අරන් ඉවරයි. අබේදු ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ විසිට කාමරයේ තිබුණ දුරකථනේ ටිකටම නාද වුණා. බිරිඳයි දුවයි වැඩ නිසා කාර්ය බහුල වෙලා හිටපු නිසා මම දුරකථනය ගත්තා. හෙලෝ, මේ රංජිත් මල්ලිද? එයා පැත්තෙන් ඇහුනේ ගෑනු කෙනෙක්ගේ විවුලන හඬ. ඔව්, රංජිත් තමයි කතා කරන්නේ. මම කිව්වා. ඒ අබේරත්නගේ බිරිඳගේ හඬ කියලා මම ඉක්මනටම තේරුම් ගත්තා. අනේ මල්ලියේ, මට ඉඳලා වැඩක් නෑ. අපේරත්න අයියා නැති වුණ මල්ලි. ඒකි ගහමින් කිව්වා. මොනවා? මීයරේ හොඳට මිනිස්සයා නේද? මොකද අපේරත්නට උනේ? අනේ ඕ මල්ලි, පාන්දර 4ට විතර මාව නැකිටවලා පපුව රිදෙනවා කිව්වා. ඒ කිව්වා විතරයි. හුස්ම ගන්න ලැබුණේ නෑ. එහෙත් මම පපුව අල්ලගෙන ඇතගෙන වැටුණා. අනේ ගහක් ගලක් වගේ හිටපු මිනිස්සයා. ඇය හඬන හඬ මට හොඳටම ඇහුණා. හරි අක්කේ, මම මේ දැන් මෙන්නම්. වෙන්න තියෙන දේ වුණා. මම කිව්වා. ෆෝන් එක තිබ්බම මම බිරිඳට කතා කළා. ඒ මොහොතේ මගේ හිතේ තිබුණේ පෙරේතා රෑ මගේ වම් අතට වැටුණු හුණ ගැන විතරමයි. අනෝමා
මෙහෙන්න. ඉතින් මේ වගේ තවත් අත්පූත කතා දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊට අමතරව අද වීඩියෝ ගැන ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. මේකට සමාන අත්දැකීම් ඔයගොල්ලන්ට තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අපිට කියන්න කියලා ඉල්ලනවා. ඊට අමතරව අපේ subscribe 10 සීමාව පව කරන්න අපිට පුංචි උදව්වක් විදිහට අපිව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.